අයිබෝවන් යාළුවනේ මිස්සප් ශ්‍රී ලංකා YouTube channel එකෙන් අපි අද ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද national fuel pass එක හදන්නේ කියලා. බලන්න යාළුවනේ ඔයාලට යන්න ඕන site එක මොකක්ද කියලා. fuelpass.gov.lk මෙන්න මේ login එකට තමයි ඔයාලා log වෙන්න ඕනේ. මේකට අදාළව වෙනත් හදලා තියෙන login තියෙනවා නම් වෙනත් website තියෙනවා නම් ඒවා fake ඒවා. ඒවට යන්න එපා. ඔයාලා හොඳට බලන්න මෙන්න මේ interface එකට එනවාද කියලා. ඊට පස්සේ බලන්න ඔයාලට එනවා ඕනනම් ඉංග්‍රීසි නැත්නම් සිංහල එහෙම නැත්නම් තමිල් මේ ඕනෑම භාෂාවකින් ඔයාලට මේකට log වෙන්න පුළුවන්. දැන් බලන්න මීට කලින් ඔයාලා vehicle එකක් තිබිලා fuel pass එකක් QR code එකක් අරගෙන තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතනින් log වෙන්න පුළුවන්. මෙතනින් log වෙලා ඔයා එදා පාවිච්චි කරපු නම්බර් එක තියෙනවනේ ඔයාගේ මොබයිල් නම්බර් එක අන්න ඒ නම්බර් එක මෙතන ඔයාලා type කරන්න ඕන. එතකොට ඔයාගේ phone එකට එනවා OTP code එකක්. මේක send OTP කිව්වම දුන්නම ඔයාට එනවා ඒ OTP code එක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ OTP code එක enter කරලා එතකොට ඔයාට එනවා ඔයාට අදාළ QR එක ඒ දෙකම ඔයාට අදාළ fuel ප්‍රමාණය entitled fuel ප්‍රමාණය පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා අලුතෙන්ම login වෙනවා නම් ඒ කියන්නේ අලුතෙන්ම වාහනයක් අරගෙන හෝ එහෙම නැත්නම් වෙනත් වාහනයක් තියෙනවා නම් ඔයාලා log වෙන්න ඕනේ මෙන්න මෙතනින්. මෙතනින් log වෙලා ඔයා personal details ඉස්සෙල්ලා ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ vehicle එකේ details include කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ step දෙක සම්පූර්ණ කරාට පස්සේ තමයි ඉදිරියට ගියාට පස්සේ තමයි ඔයාගේ වාහනේ register වෙන්නේ. එතකොට ඔයාට අදාළ QR එක ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතන ඔයාගේ site එකේ site එක ගියාම පේනවා vehicle එකේ category එකකින් category එකට කොහොමද vehicle එක අර්ථකථනය කරන්නේ කියලා. එතකොට ඔයාට මේක fill කරනකොට යම් කිසි තොරතුරක් ඔයාට ඕන නම් මෙන්න මේ පහළ තියෙන instruction ටික කියවලා ඉන්න. ඉතින් යාළුවනේ මේක ඉතාම ලේසියෙන් හදා ගන්න පුළුවන්. අපි කියන්නේ QR එක කියලා. මේ QR එක ගන්නකොට මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඉතා ඉක්මනින් මේක හදා ගන්න පුළුවන්. මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඕනනම් WhatsApp එකට හරි තවත් යාළුවෙකුට යවන්න WhatsApp හරහා යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියාගන්න. මේක සමහර අය print කරලා laminate කරලා තියාගන්න වාහනේ. ඊට වඩා මේක ඉතාම ලේසි දේ තමයි ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා ෆොටෝ එකක් විදිහට ඉමේජ් එකක් විදිහට තියාගන්න එක. මොකද එතකොට ෆෝන් එක සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම ළඟ තියාගන්න එකක් නිසා මේක අමතක වෙන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් මේක පෙන්නලා ඔයාට අදාළ fuel ෆොටෝ එක ලබා ගන්න. ඉතින් යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝ තවත් ඔයාලට බලන්න ඕන නම් මිස්සප් ශ්‍රී ලංකා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.